හැමෝම ට්‍රෙන්ඩ් එකට වීඩියෝස් හදපුවා Veo 3 එකෙන් පස්සේ Veo 4 එකක් ආවොත් නම් ඊයේ OpenAI එකෙන් රිලීස් කරපු අලුත්ම Sora 2 මොඩල් එකේ රිසල්ට්ස් වලට වඩා ක්වොලිටි වෙන්නම වෙනවා. මුලින්ම මෙන්න මේ වීඩියෝස් බලන්නකෝ. Dude, you alright? I'm good. ඉතින් මේ තමයි OpenAI ලගේ අලුත්ම දැනට තියෙන බෙස්ට්ම ඉමේජිනේෂන් මැෂින් එක. Sora 2. මේ ජිම්නාස්ටික් ස්කේට්බෝඩින් සීන් එක එහෙම අතරම මාරු. ක්‍රියේටර්ස්ලා වුණාට මේ අලුත් මොඩල් එකේ Veo 3 මොඩල් එකේ වීඩියෝස් ජෙනරේට් කරලා කම්පෙයාර් කරලා එහෙම මේ වෙනකොට දාලා තියෙනවා. මේ මොඩල් එකේ ජෙනරේට් කරගන්න වීඩියෝස් වල ඔඩියෝ එකත් එක්කම ෆිසික්ස් සිමියුලේෂන් එක සුපර් රියලිස්ටික්. ඒ විතරක් නෙවෙයි Sora කියලා එයාලගේ අලුත්ම සෝෂල් ඇප් එකකුත් මේ එකම රිලීස් කරලා තියෙනවා. TikTok style feed එකක්. හැබැයි AI videos වලටම විතරයි. ඒක හරියට Meta වල vibes feature එකත් වගේ generate, remix, share කරගන්නත් පුළුවන්. හැබැයි මේකේ තියෙනවා cameo කියලා feature එකක්. ඒකෙදි reference එක විදිහට අපේ image එකක් දීලා වුණත් videos generate කරගන්න පුළුවන්. වෙන කෙනෙක්ගේ වුණත් පුළුවන්. privacy එකට නම් ඉතින් පොඩ්ඩක් හිතන්න වෙනවා. deep fake වලට වගේ risk එකක් තියෙන්න පුළුවන්. කොහොම වුණත් මේ හදාගන්න videos වල privacy settings තියෙනවා. හැමෝටම පේන්නද, Tamanට විතරක්ද කොහොමද කියලා. තව metadata එකත් මේක AI generated කියලා මාක් වෙනවලු. තවම මේක ලංකාවට available නැහැ. US Canada ආයත විතරයි available වෙන්නේ. හැබැයි පටලවා ගන්න එපා. මේ අලුත් Sora 2 මොඩල් එක තමයි තවම ලංකාවට නැත්තේ. old version එක available. wait list එකට ඕන නම් join වෙලා ඉන්න පුළුවන්. ඒත් මට තියෙන ප්‍රශ්නේ ඔයාලා ඇත්තටම කැමතිද මේ වගේ AI videos විතරක්ම තියෙන ඒවට? Facebook, Insta, TikTok එහෙම නැතිව මේ වගේ app එකක් scroll කර කර ඉන්න. OpenAI එකෙන් නම් කියන්නේ මේක healthier platform එකක් කරන්න බලනවා කියලා. moods check කරලා personalization controls එක එහෙම හැමදේම හොඳ වගේම නරකකුත් තියෙනවා. creative වෙන්නත් ඕන. හැබැයි privacy ethics ගැන එහෙමත් අවare වෙලා තියෙන්න ඕන. ඔයත් try කරලා බලන්න. creative වැඩ කරන අයට එහෙම මේක ගොඩක් හොඳ update එකක්. ඒක නිසා අනිත් අයටත් දැනගන්න share කරන්න.